අපි ඉල්ලන්නේ නිත්‍යානුකූල විමර්ශන කටයුතු දිගටම කරගෙන යන්නට කියන එක අපි ඉල්ලා සිටිනවා හැම කෙනෙකුගෙන්ම මේ රටේ විශේෂයෙන්ම දේශපාලකයන්ගෙන් මේකට බාධා කිරීම කරන්නට එපා කියලා. කිසිම රණවිරුවෙකුට අයිතියක් නැහැ අපරාධ කරන්න. ඒ පුද්ගලයා රට වෙනුවෙන් යමක් කරලා තියෙනවා නම් ඒකට අපි ගරු කරනවා. ඒකට අවශ්‍ය කරන උපහාරය අපි දෙනවා. හැබැයි ඌ අපරාධයක් කරලා තියෙනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුවෙමින් පවතින විමර්ශන වලට නොඑක් විදිහේ බාධා සිදුවෙමින් පවතින බව අපිට තේරෙනවා. නොයෙකුත් සිද්ධීන් නිසා මේ දේවල් මේ විමර්ශනයේට බාධා ඇති වෙයි කියන බය සහ සැකය අපිට තියෙනවා. දැන් අපි දන්නවා මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා අහිංසක මිනිස්සු කියන්නේ පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වෙන්න ගිය පල්ලි වලට ගිය දේවස්ථාන වලට ගිය අහිංසක මිනිස්සු ඒ වගේම හෝටල් කීපයක Tamanගේ උදේ ආහාරය ලබා ගන්නට ගිය මිනිස්සු මේ 270ක් පමණ දෙනා ඝාතනයට ලක් වුණා, මරණයටපත් වුණා. මේ මිනිස්සු කරපු වරද මොකක්ද කියන එක අපි හැම කෙනෙක්ම අහන ප්‍රශ්නයක්. ඇයි මේ මිනිස්සුන්ට මේ විදිහේ ඝාතනයකට ලක් වෙන්න සිදු වුනේ? මොකක්ද හේතුව? දැන් අවුරුදු 7ක් වෙනවා මේ අහිංසක මිනිස්සු එක පැත්තකින් ඝාතනයට ලක් වෙච්ච මිනිස්සුත් ඒ වගේම මේ වෙනකොටත් අද වෙනකොටත් රෝගාතුරව සමහර අය තාමත් ඇඳවල් වල නැගිට ගන්න බැරුව ජීවිතේ සම්පූර්ණයෙන්ම ඇඳක් උඩ ගත කරන්න සිද්ධ වෙලා තියෙන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම Tamanගේ ඇස් නැති වෙච්ච, දෙපා හිමි වෙච්ච, තාමත් Tamanගේ සිරුරු වල මේ බෝම්බේ කැබලි තියාගෙන ජීවත් වෙන දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඒ වගේම මේ මියගිය අය ගැන කල්පනා කරලා බැලුවම ඒ අයගේ ඥාතීන් ඉන්නවා. අපි කියමු සමහර දරුවන් ඉන්නවා අම්මා තාත්තා දෙන්නම නැති වෙලා මේ ලෝකේ තනි වෙච්ච. තවත් සමහර මව්වරු ඉන්නවා ඒ අයගේ සැමියන් නැතිව ඊටාත්ම අමාරුවෙන් ජීවත් වෙන. ඒ නිසා මේ විමර්ශන ඊටාම වැදගත්. අපි කියන්නේ කිසිම දෙයකින් මේ විමර්ශන කඩාකප්පල් වෙන්න බෑ. කිසිම දෙයකින් මේ විමර්ශන අඩාල වෙන්න බෑ. මේ විමර්ශන නවතින්න බෑ. කාට ඕන වුණත් මේ විමර්ශන වලට බාධා කරලා විමර්ශන වෙන පැත්තකට හරවන්න හරි විමර්ශන අඩාල කරන්න හරි ඒවට බාධා කරන්න හරි අපි පෙනී සිටින්නේ නැහැ. ඒක කිසිම විදිහකින් සිදු වෙන්න ඕන දෙයක් නෙමෙයි. එහෙම වුණොත් ඒක වින්දිතයන්ට කරන අසාධාරණයක්. ඒ මිනිස්සුන්ගේ වේදනාවට කරන අසාධාරණයක්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ විමර්ශන කරන කණ්ඩායම් වලිනුත් ඒ වගේම රජේනොත් අපි ඉල්ලන්නේ මේ විමර්ශන නොකඩවා අකණ්ඩව මොන විදිහේ බාධකාවක් දිගටම කරගෙන යන්නට කියන එක. සාධාරණව, අපක්ෂපාතීව, නිත්‍යානුකූලව මේ විමර්ශන දිගින් දිගටම මේක අවසානයේ දක්වා අධිකරණයේ දක්වා මේක අරගෙන යන්න අවශ්‍යයි කියන එක. එතකොට ඊළඟ කාරණේ තමයි අපි කිව යුතු දේ තමයි මේ විමර්ශන වලට දේශපාලකයන් ඇගිලි ගැස සිටියේ නැහැ. කිසිම විදියකින් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයන් හෝ
මේ විමර්ශන වලට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ඒක විමර්ශන කණ්ඩායම් වල මේ රටේ තියෙන නිත්‍යානුකූල විමර්ශන කණ්ඩායම් තියෙනවා. පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අය විමර්ශන කරගෙන යනවා. එතකොට මේ විමර්ශන කරගෙන යන්න ඒ අයට අනිවාර්යයෙන්ම පහසුකම් සැපයීම සහ ඒ අයට නිදහසේ ඒ විමර්ශන කරගෙන යන්න උදව් කිරීම තමයි හැම කෙනෙකුගේම යුතුයකම සහ වගකීම.